හරි දැන් අපි යමු මාපාංග ප්‍රස්ථාර ගන්නට. එතකොට මම කිව්වේ අපිට පුළුවන් අභ්‍යුහනය ගාන හදන්න පුළුවන්, මාපාංග ප්‍රස්ථාර හදන්න පුළුවන්. එතකොට අවකලන පරාමිතිය ගාන හදන්න පුළුවන්, සංකීර්ණ සංඛ්‍යා ගානේ ආගම සටහන හරි ඒක දාගන්න පුළුවන්. හරිද? ඒ වගේ අපිට ප්‍රශ්න 6ක් වගේ කරගත්තා නම් 6ක් සහ තව පොඩි පොඩි දේවල් ටිකක් කරගත්තා නම් පළවෙනි කොටසෙන් ලකුණු 150කට 150ක් හෝ 150කට වඩා පොඩ්ඩක් එහා පැත්තෙන් දාගත්තා නම් අපි එතන එතනින් ලකුණු සැලකිය යුතු ප්‍රමාණයක් අපි අරගෙන තියෙනවා. එතකොට ඔය ලකුණු ප්‍රමාණය ගන්න ලොකු මහන්සියක් දරන්න ඕනේ නැහැ. අර විදිහට පාස් පේපර්ස් ටික ඇනලයිස් කරලා ඉවරලා පාස් පේපර්ස් ටික කරලා වට දෙකක් විතර කරලා වගේ ඒ ප්‍රශ්න ටික කරලා බලලා ගියා නම් හරිද? එතකොට ඔක්කොම අපි කරන්න යන්නේ නැහැ නේ. හරිද? අපිට බැරි අපි කැමති ඔයාලට සෙට්ම නැති තියෙන පාඩම් තියෙනවා නම් ඒවා අතහැරලා දාලා ඉවරලා. අර වගේ ප්‍රශ්න 5ක් 6ක් වගේ ආවරණය කරගන්න පුළුවන් මට්ටමට ඒ ප්‍රශ්න ටික බලන්න. හරි. එතකොට මාපාංක ප්‍රස්ථාර පැත්තට ගියොත් එහෙම මාපාංකය පොඩ්ඩක් මාපාංකේ අර්ථ දැක්වීම බලමු. අපි දන්නවා මාපාංක A. මෙන්න මෙයාව අර්ථ දක්වන්නේ කොහොමද? මාපාංකය කියන එක කෙනා. එතකොට මෙයා මෙන්න මේ ඇතුළේ ඉන්න කෙනා ධන හරි බිඳුව හරි වුණොත් එහෙම. ධන හරි බිඳුව හරි වුණොත් එහෙම මොකද වෙන්නේ? නිකම්ම ධනා කියලා. ඇතුළේ එක්කෙනා ඍණ වුණොත් එහෙම එයා අපිට ලියන්න පුළුවන් ඍණ A කියලා. ඒ මොකද්ද? අපි හිතුව මෙහෙම. දැන් 3 මාපාංකය. 3 ධන 3 මාපාංකය නිකම්ම 3යි. අපි ඍණ 3 මාපාංකය ලිව්වොත් එහෙම මෙයා ධන 3යි තමයි. එතකොට මෙයා ගන්න පුළුවන් මේ ඇතුළින් එක්කෙනාව ඍණෙන් වැඩි කරලා. හරිද? නේ ඇතුළින් එක්කෙනාව ඍණෙන් වැඩි කරලා. නැවත වතාවක් ඍණෙන් වැඩි කරාම අපිට ධන 3 කියන එක්කෙනා එනවා. එතකොට මාපාංකය කියන එකේ සරලව මොකද මේක තීරි මතක් කර කර ඉන්න අපිට වෙලාවක් නැහැනේ. හරිද? මේක පාවිච්චි කරලා ඉවරලා අපිට ගණන් ටික හදාගන්න තමයි ඕනේ. හරි. අපිට කියලා තියෙනවා එකම රූප සටහනක y සමානයි 2යි මාපාංක x දාන එක හා y සමානයි 2 රින මාපාංක x දල සටහන අදින්න කියලා තියෙනවා. හරි. ඉස්සලාම අපි අර්ථ දැක්වීම ලියාගමු. y සමානයි දෙවරක් මාපාංක x දාන එක. හරි. මෙයාට මොකද කරන්නේ? මෙන්න මේ ඇතුළේ ඉන්න එක්කෙනා ඇතුළේ ඉන්න එක්කෙනා විශාලයි හෝ සමානයි බිඳුව වුණොත් කෙලින්ම එන්නේ මෙයා 2යි x දාන 2. මෙන්න මෙයා. හරි. ඒ කියන්නේ දන්නවනේ මේ. එයා ඇතුළේ ඉන්න එක්කෙනා බිඳුව හරි ධන හරි නම් හරි. ඒ කියන්නේ මොකද්ද? x විශාලයි හෝ සමානයි ඍණ 1 වෙද්දි. x විශාලයි හෝ සමානයි ඍණ 1 වෙද්දි y වෙන්නේ මෙන්න මෙයා. ඊළඟට x කුඩයි ඍණ 1 වෙද්දි. ඒ කියන්නේ x ධන 1 කුඩයි බිඳුව වෙද්දි මොකද වෙන්නේ? මෙයාගේ ඍණගේ මෙදි. එතකොට y සමානයි ඍණ 2x ඍණ 2 වෙනවා. හරිද? අර කෙලින්ම ඍණ වෙනවනේ. අරයා ලිව්වොත් එහෙම අනිත් එක්කන y සමානයි 2 ඍණ මාපාංක x. එයාව නම් ලේසි මේ. ඇතුළේ ඉන්නේ කවුරුත් නැහැ නේ වෙන. x විශාලයි හෝ සමානයි බිඳුව වෙද්දි කෙලින්ම 2 ඍණ x වෙනවා. x කුඩයි බිඳුව වෙද්දි y සමානයි 2 ඍණ x. මොකද වෙන්නේ? y සමානයි 2 ධන x වෙනවා. හරි. එතකොට අපිට මෙන්න මෙයාව අඳින්නයි තියෙන්නේ. බලමු. හරි. එතකොට හරි. අපි ඉස්සෙල්ලා මෙයාව ඇඳලිමු. මෙයාව ගත්තොත් එහෙනම් හරි. මෙයාව හැරෙන්නේ මේ දෙන්න මාරු වෙන්නේ කොහෙන්ද? ඍණ 1 ඉන්නේ. හරි. ඍණ 1 මෙතන. මේ වගේ තැනක් ගමු. ඍණ 1. හරි. අපි ඉස්සෙල්ලාම බලනවා මෙහෙම වැඩක්. මෙන්න මේ අගය දාලා බලන්න මේ ඇත්තට මේ මාපාංක ප්‍රස්ථාරේ ඉන්නේ මෙන්න මේ මොකද්ද? x අක්ෂය මතද? මේ ඉන්නේ x අක්ෂයනේ. x අක්ෂය y අක්ෂය x මතද? ඊට වඩා උඩින්ද යටින්ද කියන එක පොඩ්ඩක් බලා ගන්න ඕනේ. හරි. ඍණ 1 මෙයාට හරි ආදේශ කරලා බලන්න දෙන්න. ඍණ 1 දැම්මොත් එහෙම දෙවරක් ඍණ 1 ඍණ 2යි ධන 2යි එක බිඳුව වෙනවා. මෙතනත් මොකද වෙන්නේ? ඍණ දෙවරක් ඍණ 1 කියලා කියන්නේ ධන 2යි ධන 2 ඍණ 2 බිඳුව. ඒ කියන්නේ මෙයා මෙතන ඉන්නේ. ඊට පස්සේ අපිට ලේසි සාමාන්‍යයෙන් පොඩ්ඩක් සම්මිතික අගයන් දෙකක් දෙපැත්තට දාලා බලුවා මේ ඍණ 1ට එකක් මෙහා පැත්තෙන් ඉන්නේ බිඳුවනේ. බිඳුව ඍණ 1ට එකක් එහා පැත්තෙන් ඉන්නේ ඍණ 2. අපි බලමු x සමාන බිඳුව. x සමාන බිඳුව දාන්න ඕනේ මෙයාටද මෙයාටද? x සමාන බිඳුව දාන්න ඕනේ මෙන්න මෙයාට. හරි. මෙයා කවුද? 2යි x ධන 2. එතකොට x සමාන බිඳුව දාම y සමාන ධන 2යි කියලා එනවා. එහෙනම් මේ පැත්තට යන්නේ. ඒතර මෙයා ඉන්නේ කවුද? මේ ඉන්නේ 2යි x ධන 2 කියන එක කෙනා. ඊට පස්සේ ඍණ 2 ආදේශ කරොත් එහෙම ඍණ දෙවරක් ඍණ 2 කියලා කියන්නේ ධන 4යි ධන 4යි ඍණ 2යි ඒත් අපිට එන්නේ ධන 2යි කියලා. එහෙනම් මේ පැත්තට යන්න මෙයා ඍණ 2යි x ඍණ 2 වෙනවා. හරි. ඔන්න මේ එක්කෙනා ඇඳලා ඉවරයි. හරි. අපි දැන් මෙයාව අදිමු. එයාව වෙනස් වෙන්නේ කොහේඳන්ද? බිඳුවෙන්. ඊළඟට එයාගෙත් අපි බිඳුව ටිකක් දාලා බලමු මෙයා කොහෙද ඉන්නේ කියලා. හරි. මෙයා කොහෙද ඉන්නේ කියලා. මෙයා අපි අගේ දැම්මේ නැහැ. මෙයා ධන 2නේ. හරි. එතකොට
බලන්න බිඳුව දැම්මොත් එහෙනම් y ඉන්නේ ඍණ y ඉන්නේ ධන 2. මෙතනට බිඳුව දාපුවම මොකද වෙන්නේ? y ඉන්නේ ධන 2. එහෙනම් y ඉන්නේ මෙතන. බිඳුවක් වෙද්දි මෙතන ඉන්නේ. හරි. ওই විදිහටම දෙපැත්තෙන් අගයන් දෙකක් දාලා බලමු. ඍණ 1යි මේ පැත්තට ධන 1යි. ධන 1 දාන්නේ කාටද? බිඳුව වලට විශාල වුණාම මෙයාට. දෙකෙන් ධන 1 ආදේශ කරාම දෙකෙන් එකක් ගියාම කීයද? 1යි. එහෙනම් අපිට මේක මේ පැත්තට මෙහෙම ඇදෙනවා. ඊළඟට අරයා කවුද? ඍණ 1. ඍණ 1 ආදේශ කරන්නේ කාටද? මෙයාට. ඍණ 1 ආදේශ කරාම ඒත් දෙකෙන් එකක් ගියාම 1යි. ඍණ 1 ෙදිත් 1යි. හරි. මෙන්න මෙහෙම යනවා. හරි. එතකොට මේක චුට්ටක් බලමු y සමානයි බිඳුව කියලා කියන්නේ කීයද මෙයාගේ? y සමානයි බිඳුව කියලා කියන්නේ ඍණ 2. ඒ කියන්නේ මෙයා මෙන්න මෙයා හරහා යනවා. මේකත් චුට්ටක් බලා ගන්න පුළුවන් අපිට. හරි. නිකන් බැලුවොත් y බිඳුවක් වෙන්නේ මෙහෙම ගිහිල්ලා මේක මෙයා හරහා යනවා. මෙතන. හරි. මේ බලන්න. y සමානයි බිඳුවයි කියලා කියන්නේ. හරි. y සමානයි බිඳුවයි කියලා කියන්නේ x ඍණ 2. මෙතන y සමාන බිඳුව x ධන 2ේදී මෙතනත් ධන 2කින් කැපෙනවා. අතන එයා ඍණ 2කින් කපාගෙන යනවා. මේ කවුද? මේ ඉන්නේ x බිඳුවට වඩා විශාලයි කියලා කියන්නේ y සමානයි 2 ඍණ x. මේ ඉන්නේ y සමානයි 2 ධන x. හරි. දැන් අපෙන් ප්‍රශ්නේ අහලා තියෙන ඔන්න දලසරහන් දෙක ඇඳලා. ඊට පස්සේ අපෙන් අහලා තියෙන්නේ මොකද්ද? දෙවරක් x ධන 2 මාපාංකය ධන x ඔහොම එකක් නේ අහලා තියෙන්නේ. හරිද? එතකොට මෙයා අපි අර හැඩයට හදාගත්තොත් මේ බලන්න දෙවරක් x ධන 2 කුඩයි හෝ සමානයි 4 ඍණ මාපාංක x. අරයත් එක්ක සංසන්දනය කරලා බලද්දී මෙයාට මොකද වෙලා තියෙන්නේ? මෙතන ධන 1 මෙයා ධන 2 වෙලා. මෙතන ධන 2 කියන එක ධන 4 වෙලා. දැන් ලොකු වෙනසක් වෙලා නැහැ නේ මෙයාත් එක්ක සංසන්දනය කරද්දී මේ බලන්න. මම නිකන් මෙයාව මෙහෙම ගන්නම්. මෙයා නිකන් y 1 වගේ ලියන්නම්. මෙයා y 2 වගේ ලියන්නම්. ඒතර ඇත්තට මෙතන කියලා තියෙන්නේ y 1 විශාලයි හෝ සමානයි y 2. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරයේ උස මේ ප්‍රස්ථාරයේ උසට වඩා විශාල වෙන අගය පරාසය තමයි අහන්නේ. හරි. එතකොට බලන්න චුට්ටක්. දැන් ඇත්තටම දැන් අර අපිට දීලා තියෙන අසමාන මේ අපි ඇඳපු දෙන්නම නම් ප්‍රශ්නයක් නැහැ. හරි දැන් ඇඳපු දෙන්න නෙමෙයිනේ තින්නේ පොඩ්ඩක් වෙනස් අරයට වඩා. මෙයත් එක්ක බලපුවාම මෙතන මෙයත් එක්ක බලද්දී මෙයා ධන 1 ධන 2 වෙලා මෙයත් එක්ක බලද්දී 2 4 වෙලා. හැබැයි දැන් හැඩේ තියෙන්න ඕනේ ඕකමනේ. හැබැයි හැඩේ තියෙන්නේ ඕකමනේ. හරි අපි හැඩේ දැන් හැඩේ ඇඳලා තියෙන්නේ. එතකොට දැන් මේකට අදාළව ලිව්වොත් එහෙම අර අලුත් අසමානතාවයට අදාළව ලිව්වොත් එහෙම මෙයා මොකද වෙන්නේ? y සමානයි 4 ඍණ x. මොකද අනුක්‍රමණ වෙනස් වෙලත් නැහැ. හරිද? මේ මං කියන්නේ මේ අලුත් එකේ. දැන් අලුතෙන් අපිට n9 කියලා අපිට උත්තර ටික ලියන්න එපා. ඊළඟට මෙයා වෙන්න ඕනේ එහෙනම් 4 ධන x. හරිද? එතකොට මෙයා වෙන්න ඕනේ. එයා අවිල්ල තියෙන්නේ මොකද්ද? 2x ධන 2 නේ. එතකොට 2x ධන 4. මෙයා 2x ධන 4. මෙයා වෙන්න ඕනේ ඍණ 2x ඍණ 4. දැන් ඔය කතාවේ හැටියට අපෙන් අහන්නේ මෙන්න මේ ප්‍රස්ථාරේ උඩින් ඉන්න ටිකනේ. ඔය ප්‍රස්ථාරේ උඩින් ඉන්නේ කොයි ටිකේද? මෙතන ඉඳන් මෙතෙන්ට යනකම්. මේ බලන්න. මේ ටිකේනේ උඩින් ඉන්නේ. මෙතන ඉඳන් උතෙන්ට යනකම්. ඊතුරු අයගේ උඩින් ඉන්නේ අනිත් ප්‍රස්ථාරේ. නේ? මෙයා උඩින් ඉන්න ටික තමයි අහන්නේ. එහෙනම් මේ බලන්න. මෙතන ඉන්න එක ඡේදන ලක්ෂයක් ඒ කියන්නේ මෙතන ඡේදන ලක්ෂය හොයාගන්න පුළුවන් මේ දෙන්නව විසඳලා. ඒ කියන්නේ අලුත් දෙන්න කවුද? ඍණ 2x ඍණ 4යි සමාන කරන්න 4යි 4 ධන x ට. එතකොට මෙයා මෙහෙට ගියාම ඍණ 3x. මෙයා මෙහෙට ගියාම ඍණ 4යි ධන 4යි කියලා කියන්නේ 8යි. එතකොට අපිට x එනවා ඍණ 8 බෙදීම 3යි කියලා. හරි. එතකොට මෙතන ඡේදන ලක්ෂය අපිට ගත්තා. මෙතන ඡේදන ලක්ෂය අපිට ගත්තා. 8 බෙදීම 3යි මේ පැත්තෙන්. එතකොට ඍණ 8 බෙදීම 3ට වඩා විශාලයි x කුඩයි හෝ සමානයි බිඳුව කියලා අපිට ලියන්න පුළුවන්. මොකද මේ පැත්තේ ඉන්නේ බිඳුව. හරි. මේ පැත්තේ ඉන්නේ බිඳුව. හරිද? එතකොට උත්තරේ වෙන්නේ ඍණ 8 බෙදීම 3
x විශාලයි ඍණ 8 බෙදීම තුනට වඩා විශාලයි x බිඳුවට වඩා කුඩායි. එතකොට ওই විදිහට බලලා ලියන්න පුළුවන්. අපිට ගොඩක් වෙලාවට අර මේ ඔය N9 කතන්දරේ තමයි දෙන්නේ. මොකද අර අපි ඇඳපු ප්‍රස්ථාරයට නම් වඩා එයාත් එක්ක එයාගේ හැඩයම එන විදිහට එයාට පොඩි වෙනස්කමක් කරපු ප්‍රස්ථාරයක් තමයි එන්නේ. හරිද? ඒතර සාමාන්‍ය අනුක්‍රමණය වෙනස් වුණොත් දැන් හිතන්න මෙහෙම තියෙන ප්‍රස්ථාරයක අපි අනුක්‍රමණය මෙයා x නම් 2x වුණොත් එහෙනම් මොකද වෙන්නේ? මෙයාගේ අනුක්‍රමණය තව වැඩි වෙනවා 2x. භාගයක් වුණොත් එහෙම හරිද? අනුක්‍රමණය භාගයක් වුණොත් එහෙම තව ටිකක් අඩු වෙන එක වෙන්නේ. මේක භාගයයි x. හරිද? එතකොට ඒවත් එක්ක බලලා ඉවරලා අපිට සංසන්දනාත්මකව ගන්න පුළුවන් මේ අර දෙන අලුත් අසමානතාවයට උත්තරේ.